Okay, let's go. හෙලෝ යාළුවනේ කොහොමද ඔයාලට පිරෝමතකුණේම නෑ නේද? ඔන්න අද අපි ආවේ අපේ සූටි පැටවුන්ගේ දඟවට පෙන්වන්න. ඔන්න යාලා උදේම නැගිටලා කිරි එක බොන්නයි මේ ලෑස්තිය. පේනවනේ අත්තාගෙන සමායිතින් කිරි එකයි පංකැල් ටිකයි යාලා කන්නේ. කන වෙලාවට මාවයි සුදුමැණිකේ වයිත්වත් මතක නෑ යාලට. උන්න දැන් තමා යාලා දොය ගන්න ටයිම් එක. හැම වෙලේම ඉතින් දොය ගන්නව තමයි. ඔය ඉතින් පුතේ කෑම වේලෙන් පස්සේ නිදාගන්නේ මො. දැක්කනේ ඈනුමේ ලොකෝ. ඔන්න ආය දොය යන්නේ මෙයා. ඔන්න බලන්නකෝ. බලන්නකෝ. ආතරෙන් ඉන්න තිබ්බ වෙලාවේ මියා මාත් එක්ක ප්‍රශ්නයක් දාගත්තනේ. දැන් ඉතින් අර කට්ටිය නැගිටිනකම්ම මෙහෙම තමයි. වෙලාව හරි දැන් සෙල්ලම් කරන වෙලාව. නැගිටින්න. ඔන්න කිහිල්ලා අපේ සූති බැනි කියලා ඔක්කොලවම නැගිට්ටුවා. ඔන්න අයියයි අක්කී දෙන්නම අපේ සුට්ටියව කෙනහිල්ලා ඉස්සරහින් තිබ්බා. ඔන්න ඉතින් කට්ටිය සුපුරුදු පරිදි හපා ගන්න. ඕක තමයි ඉතින් කට්ටිය කරන්න දන්නේ. සූතුමැණිකට නිකන් එන්න දෙන්නේ නෑ යාලා. ඇයි ඉතින් එයා ගාව රස කිරි තියෙනවනේ. පේනවනේ කොමාරි කිරි හොයාගෙන යන විදිහ. කොච්චර හිතුණත් ඉතින් එයා අපේ පැටවුන්ට කිරි දෙනවා. මොටවත් එහෙම කරන්නේ නෑනේ. අයියා ඉතින් පැටවක සෙල්ලම් කරනකම් අක්කි යාලා වීඩියෝ කරනවා. පේනවනේ අපේ තංගමන් ටික දුකේ බෑ. ග්‍රූනෝ කොහෙද යන්න හදන්නේ? නගින්න නේද ලෑස්ති? බලමු නගීද කියලා. නගින්න බෑනේ. අන්න නැක්ක කියන්නම තකුණානේ. මෙයා තමා බ්‍රූනෝ. අම්මිට හයක් හදන්න බැරි නිසා අම්මි එක පැටියක විතරක් තියාගන්නවා කිව්වා. හැබැයි අනිත් අයව මුළු ෆැමිලිස්වලට දෙනවා කියලා තමයි කිව්වේ. පේනවනේ අපේ ලූනා. මල්ලි කියලා බලන්න නොවගේ හපන විදිහ බලන්න. හලෝ අයියේ කොහොමද? ටිංගිත්තක් සතපෙන්නේ. මෙයාලගේ තින් බඩ බලන්න ගිහිල්ලා මට හරියට නිදාගන්නවත් උනේ නෑනේ. බ්‍රූනෝ කොහෙද යන්නේ? සුදුමැණිකට කට්ටියක්ම සෙට් වෙලා තියෙන්නේ. බ්‍රූනෝත් යනවා වගේ අම්මි ගාවට කුක්කු ටිකක් බොන්න. පව්වනේ සුදුමැණිකේ. ලීසට තිබහා නැද්ද කොහෙද? මේ අයියත් එක්ක සෙල්ලම් කරන්නේ. මටත් මෙහෙම වඩා ගන්න තිබ්බනා. කොච්චර ෂෝට්ද? ලීසා කොහෙද හපන්නේ? මගේ නැට්ට නේද හපන්නේ? බලන්නකො කට්ටිය පස්සවනවා නෙන විදිහ. බලන්නකො එක එක වැඩ. කොහෙද නගින්නේ? බලන්නකො අපේ ලීසගේ ලස්සන. අක්කි අත ගානකම් ලස්සනට බලාගෙන ඉන්නවා. පුංචි පවුල රත්තරන් කියන්නේ මේවට තමයි. දවල් කෑම හරි. උන්න කට්ටියම දවල් කෑම කනවා පේනවද? මාළුයි බිත්තරයි වට්ටක්කයි හොඳට බත් එක්ක අනලා දාලා තියන්නේ අම්මා.
මෙහිමනතින් කට්ටීයේ නිදාගෙන හිටියේ. පේනුව පොළොන්නරුවට ගෙනිච්චනේ ෂඩෝවනුවරට අරංගිය. බලන්නකො කට්ටේම ඉන්න ලස්සන. අරම පද්දර ඉස්සරහා ගෙදර වෙන්න. දුුණා පොද්දක් ඉන්නකො අර ඉස්සරහා ගෙදර රණ්ඩුවක් කරනමට බලන්න දෙන්නකො. බ්‍රූන් ඔය මොකද කරන්නේ? ඇයි මේ සෝෆ කාපන්නේ? හරිනේ කාගත්ත නේද කුටිය? මෙහෙන්න එන්න මල්ලකට. ලුණවයි ලීසවයි තරංගියා. දැම්මට එන්නේ මේ සුදු මැණි කියලා දෙන්න විතරයි. නොවත් කඩවත තරංගියාම මට ඉතුරු වෙන්නේ බ්‍රූනෝ විතරයි. සුදු මැණික අනිත් පැත්ත හැරුණට වැඩක් නැහැ. පේනවල නෝම කොහොම හරි කිරිපොන්න දඟලනවා ඉතින්. බ්‍රූනෝට තිබහ නැද්ද කොහෙද? ඔන්න ඒ ගමනට ඉඳගෙනම බොනෝ. මටත් පීල බලන්න ආසයියනේ. ප්‍රාය තිනේද? කොහෙද ඉතින්? සුදු මැණික දෙන්නේ නෑනේ. අයියෝ තාම බොනවානේ. දැන්නම් බේල ඉවරයිද කොහෙද? බහින නෝ. අම්මට වත දෙන්න එපා. ඒ ගමන කොහෙද යන්නේ? කොහෙද යන්නේ? එහෙනම් යාළුවනේ අද අපි සමුගන්නවා යාළුවගේ. අපේ දඬවැඩ බලන්න ආයෙත් අපේ පේජ් එකටම එන්න. ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.